ඔයාලා හැමෝටම සුබ දවසක්. මාර්තු කියන්නේ යුරෝපයට ගොඩක් වැදගත් මාසයක්. අපි මාර්තු මුල සීත ඍතුවේ අවසාන දවස් කිහිපය ගත කරලා හරියටම මාර්තු 20 වෙනිදා ඉඳන් යුරෝපයට නිල වශයෙන් වසන්ත සමය පටන් ගත්ත කියලා නිවේදනය කරා. ඉතින් මේ මාසේ අන්තිම ඉරු දින නැවත ඔරලෝසුව ගිම්හාන වේලාවට මාරු වෙනවා. යුරෝපයේ බොහොමයක් සමාගම්වල මූල්‍ය වර්ෂය මාර්තු 31කින් අවසන් වෙලා ඊට පස්සේ ගොඩාක් රටවල් අප්‍රේල් 1 වෙනිදා සිට ඒ වසරට අයත් වැකේෂන් ගන්න පටන් ගන්නවා. මාර්තු වෙනකොට යුරෝපයේ පරිසරය කොහොමද කියලා කිව්වොත් විශේෂයෙන්ම දකුණු යුරෝපයේ වෙරළපට ගමනාන්ත සඳහා හොඳ කාලයක් තමයි මාර්තු. මොකද මැයි මාසෙන් පස්සේ දකුණු යුරෝපයේ උණුසුම් සහ හිරු එළිය වැඩි වෙන්න ගන්න නිසා මාර්තු අවසන් වීගෙන යනකොට දකුණු යුරෝපයේ ගස්වල දළු සහ මල් දැක ගන්න පුළුවන්. ඒ වගේම සෞම්‍ය දේශගුණයක් පවතින්නේ. මේ හේතු නිසා වසන්ත කාලගුණේ රස විඳීමට යන්න කැමති අයට හොඳම කාලයක් තමයි මේක. යුරෝපයේ උතුරට වෙන්න වෙනදට වඩා වැඩි කාලයක් හිරු එළිය දැක ගන්න පුළුවන්. ලංකාවේ වගේ ගස්වල කොළ ලස්සනට තියෙන කොළ පාට පරිසරයක් මේ රටවල් වල අවුරුද්ද පුරාම නැහැ. ඒ නිසා මේ රටවල් බලන්න එන්න සුදුසුම කාලය තමයි ගස්වල හොඳට කොළ තියෙන කාලේ. අනිත් කාලවලදී ගස්වල කොළ නැති නිසා හරිම මලානික පෙනුමක් තමයි මේ රටවල් වල තියෙන්නේ. ඉතින් මේ ගස්වල කොළ හොඳටම තියෙන්නේ වසන්ත කාලේ අන්තිම සති ටිකේ ඉඳන් සරත් කාලේ මුල වෙනකම්. ඒ කියන්නේ මැයි මාසේ මැද ඉඳන් සැප්තැම්බර් මාසේ අන්තිම වෙනකම්. මේ කාලේ තමයි ලස්සන කොළ පාටින් මේ රටවල් හැඩ වෙන්නේ. ඔයාලා හැමෝම දන්න ඩැෆඩිල් මල වසන්ත සමයේ පටන් ගන්න බවට සබාදහම කරන ලස්සන ඉඟියක්. ඩැෆඩිල් මල් වලින් සංකේතවත් වන්නේ නැවත ඉපදීමක්, නව ආරම්භයක්, එහෙමත් නැත්නම් බලාපොරොත්තුව, ප්‍රීතිය සහ වාසනාව යන දේවල්. සෑම වසන්ත සමයක් මුව විටදීම ඩැෆඩිල් මල් පිපී ගෙවතුවල උද්‍යාන කහ, තැඹිලි සහ සුදු පැහැ මල් වලින් වර්ණවත් වෙනවා. ඩැෆඩිල් කියන්නේ ඇත්තටම වේල්සේ ජාතික පුෂ්පය. මේ වසන්ත කාලයේ අගෝස්තු මාසේ අවසාන වෙනකම්ම තියෙනවා. කොහොම වුණත් සතියාන්තේ පුංචි ගමන් යන්න මේ කාලේ යොදා ගන්න පුළුවන්. මේ දවස්වල නොයෙක් එලිමහන් උත්සවත් තියෙනවා. ඒ වගේම මල්, විස්තර පැල සැනකෙලි, වයින් උත්සව වගේ දේවලුත් තියෙනවා. මේ වසන්තයේ අගෝස්තු මාසේ අවසාන වෙනකම්ම තියෙනවා. මේ පටන් ගන්නේ අපේ හොඳම කාල සීමාව වසන්ත ඍතුව. ඉතින් අපි තීරණය කරා මේ වසන්ත ඍතුවේ අපේ එළියට බහැලා පොඩ්ඩක් යාළුවොත් එක්ක ඇවිදින්න යන්න. ඉතින් අපි ඒක නිසා මේ ඔක්ස්ෆර්ඩ් ආවා. ඔක්ස්ෆර්ඩ් කියන්නේ ඇත්තටම ගොඩාක් ලස්සන සිටි එකක්. ගොඩාක් එංගලන්තයේ ගොඩාක් පෞරාණික, ගොඩාක් ප්‍රසිද්ධ සිටි එකක්. ඔයාලා හැමෝම දන්න ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක, ඔක්ස්ෆර්ඩ් මියුසියම් එක පිහිටලා තියෙන්නේ මේ ඔක්ස්ෆර්ඩ් සිටි. මම හිතනවා ඔයාලා දිගටම මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් ආරක්ෂිතව පරිස්සමට ඉන්න.